අද මම ඔයාලව එක්කගෙන යනවා කොරියාවේ ටිකක් කෞතුකාගාරයක් වගේ කියලා කියන්න පුළුවන් තැනකට. මේ පාර නම් බ්‍රෙක්ෆාස්ට් එක ටිකක් ලෝ බජට්. මෙන්න මේ දේවල් තමයි බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ. ගොඩාක් දුරක් එන්න ඕනුනේ නෑ. අපි ආපු ගමන්ම ඇතුළට ගියා. මෙතන ගොඩක් කියලා දෙන්නේ කොරියන් ඉතිහාසයේ තියෙන රාජ්‍ය උරුමයන් ගැන. ඔයාලට මේ පේනවා වගේ ගොඩාක් දේවල් ඩිජිටල් කරලා තිබ්බේ. මේ පොත දැක්කහම ඔයාලට මොකද්ද මතක් වුණ ඩ්‍රාමා එක කියලා කියන්නකෝ. අන්න හරි මටත් චංගුමේ තමයි මුලින්ම මතක් වුණේ. ඒගොල්ලන්ගේ හිස්ටරි එක අපිට පැහැදිලි කරන්න ගොඩාක් ක්‍රියේටිව් දේවලුත් මෙතන තිබ්බා. බලන්න කියලා ඇත්තටම මේ වගේ ඩිජිටල් දේවල් තමයි ගොඩක් තිබ්බේ. මේ වගේකුත් මම ෆස්ට් ටයිම් දැක්කේ මේක ඩිජිටල් පොතක්. මේක තමයි ෆන්ම පාර්ට් එක. එක්තරා විලේජ් එකක් තියෙනවා. ඒකට එන සතුරන්ට අපිට පහර දෙන්න තියෙන්නේ. මේක අපි දින්නට පස්සේ අපිට නිකන් ජාතික වීරයෝ වගේ හැඟීමක් දැනුණා. බලන්නකෝ අනේ ඉතින් වෙන රටවල් වලට ගිහිල්ලා කරන නාඩගම් අපි වින් කරාම ඇත්තටම මාර ෂෙයාර් එකක් දෙන්නේ. ඒ කෑල්ලෙන් අපි යනවා දැන් වෙන කෑල්ලකට. අතන්ට වඩා ජොලි වැඩක් මෙතනදී වුණා. අතිශය ප්‍රථම වතාවට මම VR අත්දැකීමක් ලබා ගත්තේ මෙන්න මේ දවසේ තමයි. මේක කරපු කවුරුත් කෑ ගැහුවේ නෑ. හැබැයි මමයි මගේ යාළුවයි මාරු විදිහට බෙරිහන් දුන්නා. මේක මේ බොරුවක් කියලා දැනත් අපි කෑ ගැහුවා. වස ලැජ්ජයි දැන් නම් මතක් ආවට වඩා කිලෝ 3ක් බරත් අඩු වෙලා හරි සන්තෝෂයි. මෙතන මේ වගේ කලර් මියුසික් තෙරපිත් තිබ්බා. මෙහෙම ඉතින් මේ වගේ තැන් වලට යාළුවෙක් ආවම තෙරපි එකක් වෙන්නේ නෑ. ඊට පස්සේ මගේ සරාංගෙම මේ වගේ report එකක් ගන්න පුළුවන් වුණා. මේ බලන්නේ අපේ stress level එක. මේ තියෙන්නේ මගේ stress level එක. තව වීඩියෝ තියෙනවා අරගෙන ඉක්මනට එන්නම්. bye bye.